A level වලට තව මාසයකටත් අඩු කාලයක් තමයි තියෙන්නේ. ඔයා තවමත් හොඳ රිසල්ට් එකක නැත්තම් ඔයා මෙච්චර දවසක් වැඩ කරපු විදිහ අන්තිම මාසේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න වෙනවා. එතකොට තමයි හොඳ රිසල්ට් එකකට ඔයාට යන්න පුළුවන් වෙන්නේ. ඔයාට විෂයන් 3ක් තියෙනවානේ. මේ විෂයන් 3 එක්සෑම් එකට කලින් දවස් 5ක් අතඇරලා ඉතුරු දවස් ටිකට ඔයාගේ විෂයන් 3 බෙදා ගන්න ඕන. දවස් 5ක් අතාරින්න කිව්වේ පළවෙනි සබ්ජෙක්ට් එක තියෙන දවසට එක්සෑම් එකේදී හොඳට රෙඩි වෙලා යන්න එපැයි. ඒ නිසා තමයි අර දවස් 5ක් අතහැරලා ඉතුරු දවස් ටික ඔයාගේ විෂයන් වලට බෙදා ගන්න කිව්වේ. ඔයා වැඩ කරද්දී පේපර්ස් වලට ගොඩක් කාලය දෙන්න ඕනේ. තේරි බල ඉන්න ඔයාට කාලය ගොඩක් මදිනේ. ඒ නිසා පේපර්ස් වලින් තමයි හොඳ රිසල්ට් එකකට ඔයාට යන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ විෂයන් වලට අදාළ ප්‍රශ්න පත්‍ර ටික අරගෙන ඔයාට කරන්න පුළුවන් පාඩම් ටික තියෙනවානේ. ඒ පාඩම් ටිකයි ඔයාට කරන්න බැරි පාඩම් ටිකයි වෙන වෙනම ඔයා මාක් කරගන්න ඕන. ඔයාට හොඳට පුළුවන් ඔයා දන්න ප්‍රශ්න තියෙනවා නම් ඒව පාඩම් කරන්න ප්‍රශ්න පත්‍ර කරන්න ක්ලාස් තියෙන දවස් වලට දාගන්න. ඔයාට මොකුත්ම බැරි පාඩම් තියෙනවනේ. ඒ පාඩම් වල ප්‍රශ්න කරන්න ක්ලාස් නැති දවස් වලට දාගන්න. එතකොට ඔයාට ලොකු කාලයක් තියෙනවනේ බැරි ප්‍රශ්න පාඩම් කරන්න. ඊට පස්සේ ඔයා ප්‍රශ්න පත්‍ර කරද්දී ඔයාගේ නෝට්ස් ටික ළඟට ගන්න ඕන. ඔයා ළඟ මොනාම හරි නෝට්ස් නැතිනම් ඔයාගේ යාළුවෙක්ගෙන් හරි නැත්නම් YouTube එකෙත් උගන්වනවනේ සර්ලා එහෙම. කොහොම හරි ඒ ටික නෝට්ස් ටික සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරගෙන ප්‍රශ්න පත්‍ර කරද්දී නෝට්ස් ටික අනිවාර්යයෙන්ම ළඟට ගන්න. ඔයාට බැරි පාඩම් වල ප්‍රශ්න එහෙම කරද්දී නෝට් එකෙන් බලලා ඒ ප්‍රශ්නට අදාළ කොටස හොඳට පාඩම් කරගන්න. ඊට පස්සේ තනියම ආපහු ප්‍රශ්නෙට ඔයා උත්තර ලියන්න ඕන. ඒ වගේම ඔයා දෙතුන් වතාවක් ඒ ප්‍රශ්න වලට තනියම උත්තර ලියන්න. තව දවස් ටිකයිනේ තියෙන්නේ. ඒ නිසා ගොඩක්ම MCQ වලින් ලකුණු වැඩි කරගන්න බලන්න. පාස් පේපර්ස් එහෙම කරද්දී වැඩි අවධානයක් MCQ වලට දෙන්න. අවුරුදු 5ක විතර MCQ කරනවා නම් ඔයාට පුළුවන් වෙනකම්ම මේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. නින්ද ගැන කතා කරොත් තව දවස් 30කටත් අඩු වෙන්නේ තියෙන්නේ. ඒ නිසා පැය 5ක් 4ක් වගේ නින්දක් අරගෙන ඉතුරු සම්පූර්ණ පැය ටික පාඩම් කරන්න දාගන්න. මමත් අන්තිම මාසෙදී A level කරද්දී පැය 2ක් විතරක් නිදාගත්ත දවස් තිබුණා. ඒ වගේම මාසෙන් A level පාස් වෙන්න බෑ, හොඳ රිසල්ට් එකකට යන්න බෑ කියලා හිතනවා නම් මුලින්ම මේ හැම දෙයකටම කලින් හිතන විදිය වෙනස් කරගන්න ඕනේ. බෑ කියලා හිතුවොත් බෑම තමයි. මේ දවස් ටික කැප වෙලා මහන්සි වෙලා ඔයාගේ උපරිමයෙන්ම වැඩ කරොත් අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්.